අධිකරණයට අපහාස කළේ චෝදනා ලබා වරදකරු වී සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලෙක්කම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණයට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඥානසාර හිමියන්ට ප්‍රදානය කර තිබෙන සමාව බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා මහතා මෙම දැනුම් දීම සිදු කර තිබේ. මෙම පෙත්සම් එස් තුරේරාජා කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවුම් ලැබූ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පූජ්‍ය ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් මෙම නඩුකරයට අදාළ විරෝධතා ගොනු කර තිබෙන බවත් අධිකරණයට දන්වා සිටියා. මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ විරෝධතා ගොනු කර තිබෙන බව සඳහන් කර තිබේ. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම අගෝස්තු මාස 26 වනදා විභාගයට ගැනීමට දින නියම කරන ලදී.